මේ තමයි මම කතරගම පළවෙනි පාරට තනියම ගියපු ගමන. මම යන්න පටන් ගත්තේ ගෙදරින් පාන්දර 5ට. ගමන් මාර්ගය වුණේ රත්නපුර, පැල්මඩුල්ල, මාතම්පේ, උඩවලව, තනමල්විල, ලුණුගම්වෙහෙර ඒ පාර. මේ වීඩියෝ එක ගත්තේ උඩවලව ඩෑම් එකේ යද්දී. ඩෑම් එක පටන් ගත්ත තැන ඉඳන් අවසානයට යන්න විනාඩි 5ක් විතර වගේ කාලයක් ගියා. උඩවලව ඩෑම් එක ගාවට යද්දිත් වෙලාව උදේ 10:20ට විතර ලං වෙලා තිබ්බේ. මේ බලන්න උඩවලව ඩෑම් එකේ තියෙන ලස්සන. මේ තියෙන්නේ මගදී යන ගමන් ගත්ත වීඩියෝ එකක්. මේකත් යද්දී මගදී හම්බෙච්ච කැලයක්. අලි වැටක් කියන ගහක් තියෙන පැත්තකින් සෆාරි ජීප් එහෙම යන්න නවත්තලා තිබ්බා මග. මාර ලස්සනයි වටපිටාවේ පරිසරයම නිස්කලංකයි. ටික දුරක් ඉස්සරහට එද්දි තිබ්බ බඩේරිඟු කඩ වගේක්. එතන බඩේරිඟු කඩයක් ළඟින් නවත්තලා බඩේරිඟුවක් එහෙම ගත්තා. මේ තියෙන්නේ එතන ගත්ත ෆොටෝ එකක්. ඊට පස්සේ එතනිනුත් ආවා. මේ තියෙන්නේ ලුණුගම්වෙහෙර ඩෑම් එක ගාව ගත්ත ෆොටෝ ටිකක්. ඊට පස්සේ කතරගමට ගිහිල්ලා මුලින්ම ගියා කිරිවෙහෙරට. මල් පහන් හඳුන් කූරු පහන් වැටි අරන් ගිහින් මුලින්ම වන්දනා කරා කිරිවෙහෙර. කිරිවෙහෙර වන්දනා කරලා ඊට පස්සේ Google Maps එකෙන් වැඩසිටි කන්ද
කන්දට ලොකේෂන් එක දාගෙන ගියා වැඩසිටි කන්දට. මේ තියෙන වැඩසිටි කන්දට යන මගදී ගත්ත වීඩියෝ එකක්. මේ හැමතැනම ප්ලාස්ටික් බෝතල්, ලොපි කොළ, ඉස්කොළ හැම එකක්ම දාලා පරිසරය විනාශ කරලා තිබ්බේ. මේ වැඩසිටි කන්ද මුද්දන මේ පේන්නේ වැඩසිටි කන්ද මුදුනේ ඉඳන් වටපිටාව බලද්දී පේන view එක මාර ලස්සනක් තිබ්බේ. වැඩසිටි කන්දෙත් මෙතන සෑයක් තිබ්බා. සෑය වන්දනා කරලා ආපහු ආවා. මේ තමයි වැඩසිටි කන්ද උඩ තියෙන සෑය. ඊට පස්සේ වැඩසිටි කන්දෙනුත් පහළට ආපහු ආවා. වැඩසිටි කන්දට සම්පූර්ණ ගමනට පැය 2ක් විතර ගිහින් තිබ්බා. ඊට පස්සේ ආපහු ලොකේෂන් දාගෙන ගියා සිතුල්පව්වට. සිතුල්පව්වට යද්දී හවස 5ට කිට්ටු වෙලා තිබ්බේ. එතන චෙක් පොයින්ට් එකෙන් කිව්වා ඉක්මනට ගිහිල්ලා එන්න අලි 3 දෙනෙක් ඉන්නවා කියලා. යන ගමන් හිටියා එක අලියෙක් අලිවට අයිනේ. තව ඇතෙක්ව දැක්කා සිතුල්පව්ව විහාරය ඇතුළේදී. අලියෙක් ඉඳලා ගිහින් තිබ්බා කැලේ ඇතුලේ මම යනකොට. දැන් විහාරයට ලං කරලා ඉන්නේ. මෙතන නවත්තලා බැලුවා බෝඩ් එකෙන් කොහාටද යන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ බෝඩ් එක බලලා එහෙමම ආපහු ආවා. කෙලින් පාරෙන් තමයි විහාරයට යන්න තියෙන්නේ. මේ පාරේ කෙලින්ම තමයි රතගාලට යන්න තියෙන්නේ. මෙතනින් කෙලින්ම යන්න ඕනේ. මෙතනින් මං යද්දී වාහන 3ක් 4ක් විතර තිබ්බේ. එතන වන්දනා කරන්න ඇවිල්ලා තිබ්බ නඩයක් බස් එක ආපහු ගියා. ඊට පස්සේ මෙතන අයිනෙන් බස් එක නවත්තලා රජමහා විහාරයට ගිහින් වන්දනා කරලා ආපහු ආවා. ඊට පස්සේ මං ආවා නතර වෙන්න තැනක් බලන්න. මේ තියෙන්නේ නතර වෙන්න ගත්ත කාමරේ. අර පිළිවෙලක් තිබ්බේ. මේ තියෙන්නේ නතර වෙච්ච තැන. කාමරයක් රුපියල් 3000යි උනේ. එක කාමරයක දෙන්නෙකුට ඉන්න පුළුවන්. එදා හවස් වෙද්දී කතරගමට වැස්සා. වැස්සේ තමා නතර වෙන්න තැනක් හොයාගත්තේ. ඊට පස්සේ මම ගියා කෑම ගන්න. එයාලගේම රෙස්ටෝරන්ට් එකකුත් තියෙනවා. මම ගත්තේ බාස්මති හාෆ් ප්‍රයිස් එකක්. මේක රුපියල් 800යි උනේ. මේකේ ෆුල් එක රුපියල් 1500යි. මාර රහට තිබ්බා.